යාළුවනේ ඉතින් සුබ දවසක් කියලා ඉතින් පිළිගන්නවා. ඉතින් DX Game YouTube channel එකෙන් සුපිරිම වීඩියෝ එකක් සඳහා ඉතින් මම ඔයාලට ඉතින් මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නේ PC version එක වගේ මූවමන්ට් දාන්න පුළුවන් විදිහක් තමයි ඉතින් කියලා දෙන්නේ. ඉතින් අපි වැඩි විස්තර මුකුත් කතා කරන්නේ නැතුව ඉතින් මේක විනාඩි 2ක වගේ වීඩියෝ එකක් තමයි ඉතින් මුකුත් තේරෙන්නේ නැති වෙයිද දන්නේ නැහැ. ඒකින්ද අවසාන වෙනකම් බලන්න කියලා ඔයාලගෙන් ඉල්ලනවා. ඒ වගේම අපේ පවුලට අලුත් කෙනෙක් නම් දැන් subscribe button එක ඔබලා like එකක් දාන්න. ඒ වගේම මේකට මොනවාරි තේරුම් නැතුණු කමෙන්ට් එකකුත් දාන්න. පහලින් බැනලා හරි කමන්නේ කමෙන්ට් එකක් දාන්න. ඉතින් අපි මුලින්ම එකට ගිහිල්ලා මේ ට්‍රේනින් එක දෙන්න ඕනි. ඊට පස්සේ අපි මේ විදිහට ස්ටාර්ට් කරමු. ස්ටාර්ට් දුන්නා පින්නන්නේ. ඉතින් අපි මෙතන මොකක්ද ගන්නයක් ගමු. ඉතින් බලන්න අපි මොකක්ද තියෙන්නේ. අපි දැන් මේක PC version එකේ මූවමන්ට් දාන්න ඕන නම් අපි එන්නගේ දුවගෙන ගිහිල්ලා මෙයාගේ setting එක බලන්න ඕනේ. setting එක බලලා දෙවෙනි option එකට ගිහිල්ලා යටටම ගියාට පස්සේ තියෙනවා මෙන්න එතන run mode කියලා. ඒක ඔයාලගේ ඇත්තේ tape කියලා මේ වගේ mixer කියන එක දාන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා මෙහෙම දුවගෙන යන ගමන් tab කියන option එක බලන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට වෙන්නේ PC එක වගේ full වෙනවා. ඉතින් මේක එකපාරක් ගන්න එකට වීඩියෝ තිබ්බොත් එහෙම ඒක වෙන්නේ එකම එක පාරයි. ඒක තමයි වෙන්නේ පොඩි මවුල. හැබැයි හොඳ මේක අපි ආතල් වැඩක් හැබැයි ඔයාලට කරන්න පුළුවන්. ඉතින් ඔයාලා මේ try කරලා බලන්න. මොකද තේරුම් නැතුනොත් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ආතල් වැඩක් කරනවා කියන්නේ එනම් මේ වගේ තව වීඩියෝ බලන්න ඕන අපේ YouTube channel subscribe කරලා